සුබ දවසක් හැමෝටම. අද මම පැහැදිලි කරන්න යන්නේ ගොඩක් අයට ගැටලුවක් වෙලා තියෙන දරාස් එකකින් කොකෝ පේමන්ට් කරන්නේ කොහොමද කියලා. ගොඩක් අයගේ මේ ඔප්ෂන් එක ඇක්ටිව් වෙලා නැහැ. අපි බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. ඉතින් අපි මේ දරාස් එක විශේෂයක් කරන්නේ මේ දරාස් එකේ තියෙනවා අපිට දරාස් එකෙන් අපිට ඕනම දෙයක් මිලදී ගැනීම හැකියාව තියෙනවා. රුපියල් 1000 ඉඳලා වගේ තියෙන ඕනම භාණ්ඩයක් මාස 3කට වාරික 3කට ගෙවන්න ගන්න පුළුවන්. මේකේ තියෙන අනෙක් වාසිය නම් ක්‍රෙඩිට් කාඩ් ඕනේ ඩෙබිට් කාඩ් එකකට උනත් ගෙවන්න ගන්න පුළුවන්. ඔයා දැන් මෙහෙම හිතන්නකෝ. ඔයා සීට්ටුවක් දාලා බඩුවක් ගෙවන්න ගන්නවා නම් ඔයාට එක්ක ඔය සීට්ටුව දාද්දී තුන්ඩු උඩ දාලා කරනවා නම් ඒ හම්බෙන තුන්ඩුව හම්බෙන මාසෙට තමයි ඔයාට භාණ්ඩේ පාවිච්චි කරන්න හම්බෙන්නේ. දැන් මේකෙදි එහෙම දෙයක් නැහැ. අද ඔයාට ඕන කියලා හිතනොත් අද එක වාරිකයක් දාලා ගන්න සල්ලි තියෙනවා නම් වාරිකයක් දාලා තමයි අද පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද කොකෝ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන රෙජිස්ටර් වෙන්නේ කියලා. මුලින්ම Play Store එකට ගිහිල්ලා කොකෝ ඇප් කියලා සර්ච් කරාම ඇප් එක එනවා. මෙතනින් මම දැන් ඩවුන්ලෝඩ් කරලා තියෙන හින්දා මගේ ඕපන් කියලා පෙන්නන්නේ. මුලින්ම ඕපන් ගිහිල්ලා රෙජිස්ටර් ගිහිල්ලා verify your phone mobile number කියන තැනට ඔයා භාවිතා කරන ෆෝන් නම්බරය දෙන්න ඕනේ. මෙතන විශේෂයක් තියෙනවා. මෙතන දරාස් එක රෙජිස්ටර් වෙලා තියෙන නම්බරේම මේකට දුන්නාම තමයි දරාස් එකෙත් ඇක්ටිව් වෙන්නේ කොකෝ පේමන්ට් ඔප්ෂන් එක. next කරන්න ඕනේ. next කරපුවහම OTP කෝඩ් එක එනවා. ඒක ඇතුළත් කරපුවහම create account එක එනවා. මෙතන මේ ඩීටේල් ටික නම් කියලා දෙන්න දෙයක් නැහැ. ඔක්කොම දන්නවා සාමාන්‍ය දැන් ෆෝන් පාවිච්චි කරන කට්ටිය. ඔයාගේ ඩීටේල් ටික දීගෙන යන්න තියෙන්නේ. එතකොට මේ කොකෝ ඇප් එකේ රෙජිස්ටර් වුණ ගමන්ම සාමාන්‍යයෙන් එන්නේ 5000 6000 7000 වගේ ගණන් වලින් තමයි බඩු අරගෙන ඒගොල්ලන්ට අපි විශ්වාස වුණාම අපේ ලිමිට් එක වැඩි වෙලා ලක්ෂ ගණන් වලට යනකම් බඩු මිලදී ගන්න හැකියාව තියෙනවා. ණය සීමාව වැඩි කර ගන්න පුළුවන්. ඔයාගේ පේ ස්ලිප් එකේ ෆොටෝ එකක් දාන්න ඕනේ. ඊට පස්සේ NIC එකේ ඔය ලයිට් බිල් එක වතුර බිල් එක ඒවා දාපුවාම ඒ ලිමිට් එක වැඩි කර ගන්න පුළුවන්. ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් එකක් හරි ඩෙබිට් කාඩ් එකක් හරි ඇඩ් කරපුවාම තවත් ඒක වැඩි වෙලා පෙන්නනවා. මේ දැන් තියෙන්නේ මං කොකෝ පේමන්ට් එක ඇක්ටිව් කරලා නැති නම්බර එකකින් දරාස් account එක හදලා තියෙද්දි අපිට දකින්න පුළුවන් දරාස් pay later by කොකෝ කියන එක ඇක්ටිව් වෙලා නැහැ. ඒක කොච්චර ක්ලික් කරත් ඒක ඇක්ටිව් වෙලා නැහැ. අපි දැන් බලමු කොකෝ පේමන්ට් ඇප් එක රෙජිස්ටර් වෙන නම්බරෙම දරාස් එකේ ලොග් වුණාම මම මේකෙන් ලොග් අවුට් වෙලා ඒ නම්බරෙන් ලොග් වෙනවා. ඔය ගාම මට මල්ටිමීටර එක අවශ්‍යතාවයක් තියෙනවා. මම ඒක මාස 3කින් ගෙවන්න කොහොමද කියලා ඔයාලට පෙන්නලා දෙන්නම්. ඕන් දැන් බලන්න අර මම කොකෝ පේමන්ට් එක රෙජිස්ටර් වෙච්ච ෆෝන් නම්බරෙන් ඇප් එක ලොග් වුණාම කොකෝ පේමන්ට් එක ඇක්ටිව් වෙලා පෙන්නනවා. ලිපිය එක විදිහට රුපියල් 97ක් යනවා එතනදී. රුපියල් 97යි වැඩි වෙන්නේ. අපි pay now කියන එක බලමු. ඊට පස්සේ මෙතනදී දරාස් එක ඔයාලගේ කොකෝ වෙබ්සයිට් එකත් එක්ක ලින්ක් කරගන්නවා. මෙතන අපි ෆෝන් නම්බරේ ඔටෝම වැටිලා තියෙනවා. ඊට පස්සේ next කියන එක බලනවා. ඊට පස්සේ මෙතන පාස්වර්ඩ් එක ගහන්න ඕනේ. ඊට පස්සේ next කරන්න ඕනේ. දැන් මෙතන pay now කියන එක තියෙනවා. මෙතනදී අපි දුන්නොත් එහෙම සම්පූර්ණ මුදලම එකපාර pay වෙනවා කාඩ් එකෙන්. ඊට පස්සේ මේ pay later කියලා තියෙනවා. දකුණු පැත්තේ 1644.733 වාරික 3කින් තමයි මේක pay වෙන්නේ. pay කියන බටන් එක ඔබනවා. හරි දැන් මගේ payment එකක් වුණා. ඉතින් පෙන්නනවා මෙතන දෙවෙනි payment එක කරන්න තියෙන්නේ 2026 සැප්තැම්බර් 21. ඊළඟ එක තියෙන්නේ ඔක්තෝබර් 21. මම ළඟදිම මේ මල්ටිමීටරේ ආපුවම මේ මල්ටිමීටරේ පිළිබඳව ඔයාලට අන්බොක්සින් හා රිවිව් වීඩියෝ එකක් කරන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක්. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එක නැරඹු සියල්ලටම ගොඩක් ස්තුතියි.